අපි දැන් ගිහිල්ලා බලමු අපේ මේ ගෙදර කොහොමද අපි ඩිසයින් කරලා තියෙන්නේ කියලා. අපිට ඉස්සල්ලාම එද්දිම මේක අපි ඩිසයින් කරලා තියෙන්නේ කුස්සියයි මාස්ටර් බෙඩ්රූම් එකයි බාත්රූම් එකයි තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඔයගලන්ට තේන බාත්රූම් එකට ආවට පස්සේ අපි සාමාන්‍යයෙන් බාත්රූම් එක අන්න ස්ටෑන්ඩඩ් සයිස් කරලා චුට්ටක් මේක ලොක් කරලා තියෙනවා අපි. 8.5 වගේ ප්‍රමාණයක් තමයි අපේ බාත්රූම් එක තියෙන්නේ. ඒත් අපිට ඒකේ කොමඩ් එක, වොෂ් බේසින් එක, ෂවර් ඒරියා එක ඔක්කොම රිප්ලේස්මන්ට් කරන්න පුළුවන්. ඊළඟට එනවා අපේ වැදගත් තේ මාස්ටර් බෙඩ්රූම් එක. මාස්ටර් බෙඩ්රූම් එක අපි මේ කරන් තියෙන්නේ 12/14 වගේ මාස්ටර් බෙඩ්රූම් එක සයිස් එකක් කරන් තියෙන්නේ. අපිට ඩබල් ඇඟයි අල්මාරියයි ඒ ටික තියාගන්න පුළුවන් විදිහට. මොන අපි කුස්සිය අරන් තියෙන්නේ එක පැත්තකට 12යි අනිත් පැත්තට 10යි ඊට ප්‍රමාණයට තමයි කුස්සිය අරන් තියෙන්නේ. මොන පේන තමයි අපි කුස්සිය වැඩ කරගෙන යන කුස්සියක් තමයි අපේ තියෙන්නේ. කුස්සියක රිලේටඩ් එක ගන්න තියෙන පොඩි වැරන්ඩ කෑල්ලක් අඩි 5ක විතර වැරන්ඩ කෑල්ලක් තියලා තියෙනවා. අපි මේකට වොෂින් මැෂින් එක ප්ලේස්මන්ට් කරගන්නයි එළියෙන් මගේ වොෂ් මේ සින්ක් එකක් තියාගන්න වගේ තමයි මේක අපි හදලා තියෙන්නේ. ඒත් එළියෙන් අපිට සින්ක් එකක් තියාගන්න පුළුවන් වෙන විදිහට. කුස්සියෙන් අපි මේ ගත්ත නිවාස සැලසුම කාමර 3කින් යුතු නිවාස සැලසුමක් තමයි තියෙන්නේ. මේක පළවෙනි අදියරේ කරලා තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එකයි කුස්සියයි බාත්රූම් එකයි තමයි ප්ලේස්මන්ට් කරගෙන තියෙන්නේ. එතකොට ඔයගලන්ට පේනවා අපි වහලේ ගහද්දී ඉස්සරහා පැත්තේ වහලට ඒක බාධාක්ම වෙන්න. දැන් මේ වහලේ ගහත්තට පස්සේ අපි ඉස්සරහා වහලේ කවදා හරි ගහද්දී මේ වහලේ කඩන්න මිදින්න ඕනේ. මේ විදිහටම වහලේ තියාගෙන අපි ඩිසයින් එක කරන්න පුළුවන්. ඕගොල්ලන්ටත් මෙන්න මේ වගේ අයිඩියා එකක් තියෙනනම් තියෙන බජට් එකත් එක්ක පළවෙනි අදියරේ මාස්ටර් බෙඩ්රූම් එකයි කුස්සියයි බාත්රූම් එකයි විතරක් මේවා කරන්න අපිට මෙන්න මේ විදිහට ඩිසයින් එකක් කරලා දෙන්න පුළුවන්. මේක කරද්දී ඉස්සරහා පැති වලට කිසිම හානියක් වෙන්නේ නැතුව මේ ටික ඔයගලන්ගේ අතේ තියෙන ගානට මෙන්න මේ විදිහට ඩිසයින් එකක් කරගන්න පුළුවන්. ඔයගලන්ට මෙන්න මේ වගේ ගේයක් ඩිසයින් කරන්න ඕන නම් අපිට කතා කරන්න. අපේ channel එකත් follow කරගන්න. මොනවා මොකක් හරි ගැටලුවක් තියෙනවා කමෙන්ට් කරගෙන යන්න. අපිට මෙන්න මේ වගේ ඔයගලන්ගේ තියෙන හිතේ තියෙන plan එක මහ පොළොවට ගියලා යථාර්ථයක් කරන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි නිවහනෙන් අපේ කරන මූලිකම දේ.